ලොකුම ඉවසීම තමයි තමන්ට බනින්න පුළුවන්කම තියෙද්දිම බනින්නේ නැති එක. තමන්ට ගහන්න පුළුවන්කම තියෙද්දිම ගහන්නේ නැති එක තමයි ලෝකයේ උතුම්ම ඉවසීම. දැන් සමහර කෙනෙක් ඔයාලට මොනවද කරන්න බැරි? ඇයි ඔයා නේද ඉන්නේ? ඒකෝට එහෙම ඒ තමයි ලෝකයේ මිනිස්සු ගුණධර්මත් එක්ක නෙවෙයි ඉන්නේ. ඒ නිසා එයාට ඒක පොඩි මදිකමක් කියලා. එයා හිතන්නේ බයට ඉවසගෙන ඉන්නවා කියලා. අනේ මිනිස්සු මොනවා හිතුවත් මොකද? තමන්ට පුළුවන් මෙයාට කට වැහෙන්න වචනයක් කියන්න. එක වචනේ මේ ඔය කට ගස්සගෙන ඉන්න අයගේ කටවල් වහන්න පුළුවන්. නිහඬව ඉන්නවා. උතුම් ඉවසීම. කොච්චර අතපය දික් කරගෙන ආවත් එක පාරින් බිම වැටෙන්න ගහන්න පුළුවන්. ඉවසලා ඉන්න. උතුම් ඉවසීම.